හරි පුතේ අද අපි කතා කරන්න යන්නේ ලෝහ තුල විද්‍යුත් සන්නායනයේ යාන්ත්‍රණය ගැන. ලෝහ තුල විද්‍යුත් සන්නායනයේ යාන්ත්‍රණය ගැන. මේකෙදි අපි ලෝහයක් ඇතුලේ කොහොමද ධාරාවක් ඇති වෙන්නේ සහ මේ ඇති වෙන ධාරාවට ප්‍රකාශනයක් ලබා ගන්න තමයි හදන්නේ. හරිද? ලෝහයක් හැදෙනකොටම පුතේ මොන වගේද මේ ලෝහ හැදිලා තියෙන්නේ? ලෝහ පරමාණු වලින්. අපි ලෝහයක් ගන්නකොටම මේ ලෝහ පරමාණු එයාලගේ බාහිර ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන පිට කරලා ලෝහ ධන අයන බවට පවත් වෙලා තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙන්න මේ කතාව. මෙන්න මේ විදිහට අපි ලෝහ සන්නායකයක් ගත්තොත් මේ ලෝහ සන්නායකයේ ලෝහ පරමාණු ගොඩක් තියෙනවා. මේ ලෝහ පරමාණු ගත්තාම ඒ ලෝහ පරමාණු එයාලගේ බාහිර ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන පිට කරලා ලෝහ පරමාණු ධන අයන බවට පත් වෙලා තමයි තියෙන්නේ. හරිද? දැන් මම මේ කියපු කතාව සමහර ළමයිට තේරෙනවා, සමහර ළමයිට තේරෙන්නේ නැහැ. හරිද? මොකක්ද මම මේ කිව්වේ? ලෝහයක් හැදිලා තියෙන්නේ ලෝහ පරමාණු වලින්. අපි ලෝහය ගන්නකොටම ලෝහ පරමාණු එයාගේ බාහිර ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන බවට පත් වෙලා තමයි තියෙන්නේ. හරිද? මම මේ කතාව තව ටිකක් සරලව ඔයගොල්ලන්ට මෙහෙම කියලා දෙන්නම්. හරිද? ඔයගොල්ලෝ හිතන්නේ මේ ඉන්නේ මම කියලා. මම හැදිලා තියෙන්නේ කොහොමද? සෛල වලින්. ඔයගොල්ලෝ දන්නවා ජීවයේ තැනුම් මේකකය සෛල. මේ වගේ සෛල ගොඩක් එකතු වෙලා තමයි මම කියන පුජ්‍යලයා නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේ තමයි පරමාණු ගොඩක් එකතු වෙලා තමයි පුතේ මූල ද්‍රව්‍යයක් හැදෙන්නේ. පරමාණු ගොඩක් එකතු වෙලා තමයි මූල ද්‍රව්‍යයක් හැදෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට දල අදහසක් එනවා පරමාණුවක් කියන්නේ මොකක්ද කියලා. පරමාණුවක් ගත්තාම මේකේ න්‍යෂ්ටියේ තියෙනවා මොනවාද? ප්‍රෝටෝන. මෙන්න බාහිර ශක්ති මට්ටම් වල තියෙනවා ඉලෙක්ට්‍රෝන. හරිද? ඊට පස්සේදී මේ න්‍යෂ්ටියට බැඳිලා තියෙනවා ළඟින්ම තියෙන ශක්ති මට්ටමේ එක්කෙනා තදින් බැඳිලා තියෙනවා. මෙහෙම ඈතට යන්න ලිහිල්ව තමයි බැඳිලා තියෙන්නේ. මෙයා දැන් ලිහිල්ව බැඳිලා තියෙනවා නම් මෙයාට නිදහස් වීමේ chance එකක් තියෙනවා නම් මෙයා මොකද කරන්නේ? ඕනම කෙනෙක් කැමති බැඳිලා ඉන්නද ලිහිලා නිදහසේ ඉන්නද? නිදහසේ ඉන්න. එහෙනම් මොකද කරන්නේ? මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය මෙයාගෙන් ගැලවිලා යනවා. මෙන්න මේ විදිහට ගැලවිලා ගිහපු ඉලෙක්ට්‍රෝන තමයි මේ තියෙන්නේ. එතකොට ගැලවිලා ගියාට පස්සේ මෙයා ධන අයනයක් බවට පත් වෙන. ඔන්න ලෝහ පරමාණුව තිබුණා. මෙන්න ගැලවිලා ගිහපු ඉලෙක්ට්‍රෝන මෙන්න යා ධන අයන බවට පත් වෙලා. හරිද? මම මේ කතා කරන්නේ එක පරමාණුවක් ගැන. මේ තියෙන එක මේක ඇතුළේ තියෙන පරමාණු ගොඩක් තියෙනවා ඒවා. හරිද? දැන් කොහොමද මෙයා ධන අයනයක් බවට පත් උනේ? පරමාණුවක් ගත්තට පස්සේ පුතේ පරමාණුවේ ප්‍රෝටෝන සංඛ්‍යාවයි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි සමානයි නම් අපි ඒකට කියනවා උදාසීන පරමාණුවක් කියලා. හරිද? උදාසීන පරමාණුවක් කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවයි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි සමාන ඒවට. ප්‍රෝටෝන ධනාරෝපිතයි ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. එතකොට මේ ඉලෙක්ට්‍රෝනයක් නම් එළියට යන්නේ මේකේ මොකද වෙන්නේ? එක සමානව ධන ඒවයි ඍණ ඒවයි තියෙද්දි ඍණ එකක් අඩු වුණොත් ධන සංඛ්‍යාව වැඩි වෙනවා. ධන වැඩි වෙන නිසා තමයි අපි මෙයාට ධන ආයනයක් කියලා කියන්නේ. ඕකේ අනිත් පැත්ත උනා නම් ඉලෙක්ට්‍රෝනයක් පිටින් ගත්තා නම් මොකද වෙන්නේ? ඍණ ප්‍රමාණය තමයි වැඩි වෙලා අපි යට කියනවා ඍණ ආයනයක් කියලා. හැබැයි මේකේ සිද්ධ වෙන්නේ මොකද්ද? ඒකේ අනිත් පැත්ත නිසා අපි අනිත් පැත්ත කතාව නොසලකා හරිනවා. අපට අදාළ වෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට වෙන එක විතරයි. මෙන්න එහෙනම් බාහිර ශක්ති මට්ටමේ තිබ්බ පිට කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන පිට කරලා මෙයා ධන ආයනයක් බවට පත් වුණා. අපි ලෝහයක් ගන්නකොට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට අපි කියනවා පුතේ නිදහස් ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය කියලා. නිදහස් ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය. මේ අවස්ථාවේදී මේ ඉලෙක්ට්‍රෝන අහම්බු ලෙස එහෙට මෙහෙට කාමර උෂ්ණත්වයේදී චලනය වෙමින් තමයි තියෙන්නේ. අහම්බු ලෙස එහෙට මෙහෙට චලනය වෙමින් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ අහම්බු චලනය නිසා තමයි මේ අවස්ථාවේදී ධාරාවක් ඇති නොවෙන්නේ. මොකද ධාරාවක් කියන්නේ මොකද්ද? ඒකාකාර හරස්කඩ ක්ෂේත්‍රඵලයක් හරහා ගමන් කරන ආරෝපණ ප්‍රමාණයට තමයි අපි කියන්නේ ධාරාවක් කියලා. මේ අවස්ථාවේදී මේ ආරෝපණ ගමන් කරනවා එහෙට මෙහෙට. එතකොට එක දිශාවකට නෙමෙයි එහෙට මෙහෙට ගමන් කරනකොට අපි සලකනවා මේ පැත්තට ගමන් කළොත් දෙකක් ආරෝපණ මෙහෙටත් දෙකක් ආරෝපණ ගමන් කරනවා. එතකොට සුද්ධ ආරෝපණයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේක ඇතුලේ ධාරාවක් ඇති වෙන්නේ නැහැ කියලා අපි කියනවා. හරිද? ඔන්න එහෙනම් මේ අවස්ථාවේදී ධාරාවක් ඇති වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පැහැදිලි නේද? හරි.
ඔන්න ඊළඟට අපි යනවා මේකට ලස්සන වැඩක් කරන්න. අපි මොකද කරන්නේ? මෙයාට විභවාන්තරයක් ලබා දෙනවා. විභවාන්තරයක් ඔයගොල්ලෝ හිතන්නේ V1 සහ V2 කියලා අපි විභවාන්තරයක් ලබා දුන්නා. හරිද? විභවාන්තරයක් ලබා දුන්නට පස්සේදී පුතේ මෙන්න මෙහෙම වැඩක් සිද්ධ වෙනවා. විභවාන්තරයක් ලබා දුන්නට පස්සේදී මෙන්න මෙහෙට මොකද වෙන්නේ? මේ විද්‍යුත් ක්ෂේත්‍රයක් නිර්මාණය වෙනවා විභවාන්තරයේ දිශාවට. විද්‍යුත් ක්ෂේත්‍රයක් නිර්මාණය වෙනවා. විද්‍යුත් ක්ෂේත්‍රයක් නිර්මාණය වීමේ ප්‍රතිඵලයක් විදියට මේ ඉලෙක්ට්‍රෝන මත බලයක් ඇති වෙනවා. ඉලෙක්ට්‍රෝන මත බලයක් ඇති වෙනවා. දැන් කොහොමද කලින් ඉලෙක්ට්‍රෝන තිබ්බේ අහඹු ලෙස හිමිහිට චලනය වෙමින් පැවතුණා. හිමිහිට චලනය වෙලා ඉන්න එකට ආයි පිටින් බලයක් දුන්නා මොකද වෙන්නේ? මෙයාගේ ශක්තිය වැඩි වෙලා මෙයා වේගයෙන් චලනය වෙන්න පටන් ගන්නවා. කොහාටද? මේ අවස්ථාවේදී මේ විද්‍යුත් ක්ෂේත්‍රයක් නිසා බලය ඇති වෙච්ච නිසා මෙයා විද්‍යුත් ක්ෂේත්‍රයට ප්‍රතිවිරුද්ධ දිශාවට, ඒ කියන්නේ මෙන්න මෙහාට ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න පටන් ගන්නවා. විද්‍යුත් ක්ෂේත්‍රයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට, ඒ කියන්නේ දැන් ඉලෙක්ට්‍රෝන ඔක්කොම ගමන් කරන්නේ කොහාටද? මෙන්න මේ දිශාවට. විද්‍යුත් ක්ෂේත්‍ර නිර්මාණය වූ දිශාවට ප්‍රතිවිරුද්ධව ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. එතකොට ඒකාකාර හරස්කඩ ක්ෂේත්‍රඵලයක් කරා එක දිශාවකට විතරයි ආරෝපණ ගමන් කරන්නේ. එහෙනම් අන්නේ නිසා මේ අවස්ථාවේදී ධාරාවක් ඇති වෙනවා ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධව. ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධව මේ අවස්ථාවේ ධාරාවක් ඇති වෙනවා. එතකොට ධාරාව ඇති වෙන්නේ කොහාටද? විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවට. හරිද? ඔන්න ඔය විදිහට තමයි ලෝහ සන්නායකයක් ඇතුලේ විද්‍යුත් ධාරාවක් නිර්මාණය වුනේ. හරිද? ඔන්න අපි දැන් විද්‍යුත් ධාරාවක් නිර්මාණය වෙන හැටි ඉගෙනගෙන ඉවරයි. හරිද? එතකොට ඊළඟ කාරණේ තමයි මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන ගමන් කරද්දි පුතේ ඉස්සෙල්ලා අහඹු ලෙස චලනය වෙන කොටත්. හරිද? අහඹු ලෙස මං කිව්වේ විභවාන්තරයක් දෙන්න කලින් අහඹු ලෙස චලනය වෙන කොටත් මේ ඉලෙක්ට්‍රෝන මෙයාලගේ හැපෙනවා. මෙයාලා ස්ථාවරයි. හරිද? පළවෙනි අවස්ථාවේදී මම පළවෙනියට ඕගොල්ලන්ට කතා කරපු අවස්ථාවේ මෙයාලා ස්ථාවරයි. හෙල්ලෙන්නේ නැහැ, මුකුත් නැහැ. හැබැයි මෙයාලා ඇවිල්ලා අර අහඹු ලෙස චලනය වෙන අවස්ථාවලගෙත් මෙයාගේ හැපෙනවා. හැබැයි අර වැඩි වේගයකින් හැපෙන්නේ නැති නිසා මෙයාලගේ මුකුත් වෙන්නේ නැහැ. මෙයාලා තිබ්බ තැනම තියෙනවා. මේ අවස්ථාවේ මොකද වෙන්නේ? විභවාන්තරය දුන්නට පස්සේ මං කෝ මෙයාලගේ වේගය වැඩි, ශක්තියත් වැඩි. මෙයාලා ඇවිල්ලා හැපෙනවා. හැපෙනකොට මොකද වෙන්නේ? මෙයා චුට්ටක් දැන් මෙතන තිබුණු එක්කෙනා මෙහෙට පොඩ්ඩක් අර මෙහෙම කම්පණය වෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට මොකද වෙන්නේ? දැන් මම මෙහෙම ගත්තොත් දැන් මෙහෙම තියෙනවා. ඔන්න ඉලෙක්ට්‍රෝන එනවා. ඔන්නම ඉලෙක්ට්‍රෝන තුනක් තියෙනවා කියලා හිතන්න. මේ ඉලෙක්ට්‍රෝන තුන මෙහෙට යන්න එනවා. මෙහෙම තියෙනකොට අර පළවෙනි අවස්ථාවේ වගේ මෙයාගේ හැපෙනවා. හැපුණම් කොහොමද බාධක හැපෙනවා කියන්නේ? බාධකයක්. එක බාධකයයිනේ. කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන වලට විතරයි මෙයා එන්නේ. මෙයාලා නිදහසේ යනවා. බාධාව අඩුයි. හැබැයි මේ වෙලාවේ විභවාන්තරයක් දීලා විද්‍යුත් ක්ෂේත්‍රයක් නිර්මාණය කළ මෙයාගේ ශක්තිය වැඩි කරාට පස්සේ මෙයා ඇවිල්ලා වදින්නේ වේගෙන්. වේගෙන් වැදුනම් පුතේ මෙයා මෙන්න මෙහෙම උඩට පල්ලෙහාට කම්පණය වෙන්න පටන් ගන්නවා. උඩට පහළට කම්පණය වෙන්න පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ? මෙහෙට කම්පණය වෙනවා මෙයාගෙත් වදිනවා. මෙහෙට කම්පණය මෙයාගෙත් වදිනවා. එහෙනම් මොකද වෙන්නේ? මේක ඇතුලේ බාධක ප්‍රමාණය වැඩි වෙනවා. මේ බාධක වලට තමයි අපි කියන්නේ පුතේ ප්‍රතිරෝධය කියලා. හරිද? තේරුණාද? මේ බාධක වලට තමයි අපි කියන්නේ ප්‍රතිරෝධය කියලා. එතකොට දැන් ඕගොල්ලෝ දන්නවා කොහොමද ලෝහයක් ඇතුලේ ධාරාවක් ඇති වෙන්නේ සහ ඒක ඇතුලේ මේ ඇතිවන ප්‍රතිරෝධය මොකක්ද කියලා. හරිද? ඊළඟට ඕගොල්ලෝ චුට්ටක් කල්පනා කරන්න ධාරාවක් ගමන් කරන සන්නායකයක් රත් වෙනව නේද? රත් වෙලා තියෙන්නේ. ඇයි මෙහෙම රත් වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා පුතේ මෙයාගේ හැපෙනකොට මේ ඉලෙක්ට්‍රෝන වලින් ශක්තියෙන් කොටසක් මෙයාට ලබා දෙනවා. ඒ වගේම තාපය පිට වෙනවා. මෙන්න මේ පිට වෙන තාපය නිසා තමයි පුතේ මොකද වෙන්නේ? මේ කම්බි රත් වෙන්නේ. හරිද? ඕගොල්ලන්ගෙන් හදිසියෙ එක්සෑම් එකකට අහලා තිබ්බොත් මෙහෙම ධාරාවක් ගමන් කරනකොට කම්බි රත් වෙන්නේ ඇයි කියලා ඕගොල්ලන්ට මෙන්න මේ යාන්ත්‍රණය ලියලා පැහැදිලි කරන්න සිද්ධ වෙනවා. මොකද්ද? ඉලෙක්ට්‍රෝන මේ විදියට ඇවිල්ලා ධන අයන වල හැපෙනකොට ඉලෙක්ට්‍රෝන වල ශක්තියෙන් කොටසක් මෙයාගේ චාලක ශක්තියෙන් කොටසක් දෙනවා මේ ධන අයන වලට. ඒ නිසා තමයි ධන අයන කම්පණය වෙන්නේ. ඒ වගේම මේ අවස්ථාවේදී තාපය පිට වෙනවා. ඒ පිට වෙන තාපය නිසා තමයි මේ කම්බි රත් වෙන්නේ. හරිද? දැන් එතකොට ඕගොල්ලෝ දන්නවා ධාරාවක් ඇති වෙන්නේ කොහොමද? ප්‍රතිරෝධය කියන්නේ මොකක්ද මේක ඇතුලේ සහ කම්බි රත් වෙන්නේ ඇයි කියලා.
ඔන්න අපේ පළවෙනි කොටස ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ මේ ඇතිවන ධාරාවට ප්‍රකාශනයක් ගොඩනගන්න. හරිද? මේ ඇතිවන ධාරාවට ප්‍රකාශනයක් ගොඩනගන්න තමයි මම ඊළඟට හදන්නේ. ඔයගොල්ලෝ හිතන්න මේ සන්නායක කම්බිය L දිගක් තියෙන A කියලා ඒකාකාර හරස්කඩ ශේෂ්ඨඵලයක් තියෙන කම්බියක් කියලා. මේකේ ඒකක පරිමාවක නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව n කියලා හිතන්න. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය E කියලා හිතන්න. හරිද? මෙයාගේ දිග L, හරස්කඩ ශේෂ්ඨඵලය ඒකාකාර හරස්කඩ ශේෂ්ඨඵලයක් තියෙන්නේ A කියලා ගත්තා. ඊට පස්සේදී ඒකක පරිමාවක තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපි n කියලා හිතුවා. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය අපි E කියලා ගත්තා. හරිද? එතකොට අපි හදන්නේ මේකේ ගමන් කරන ධාරාවට ප්‍රකාශනයක් ලබා ගන්න. ඉස්සෙල්ලම අපි මේ හොයාගන්නවා මේ සන්නායකයේ මුළු පරිමාව. සන්නායකයේ මුළු පරිමාව කොහොමද හොයන්නේ? මුළු පරිමාව හොයන මුළු පරිමාව කොහොමද හොයන්නේ? පරිමාව සමානයි හරස්කඩ ශේෂ්ඨඵලය හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. හරස්කඩ වර්ගඵලය අපි දන්නවා කොච්චරද? A. දිග කොච්චරයිද? L. එහෙනම් කොච්චරක් අපිට එනවද? සන්නායකයේ මුළු පරිමාව එනවා අපිට AL කියලා. හරිද? සන්නායකයේ ඔන්න මුළු පරිමාව අපි හොයාගෙන ඉවරයි. මුළු පරිමාව හොයනවා හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිගෙන්. හරස්කඩ වර්ගඵලය අපිට දීලා තියෙනවා A කියලා. දිග තියෙනවා L කියලා. එතකොට ඒකේ මුළු පරිමාව වෙනවා AL කියලා. හරිද? තේරුණාද? හරි. ඊළඟට අපි හොයනවා සන්නායකයේ ඇති මුළු නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. සන්නායකයේ ඇති මුළු නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. මෙන්න ඒකක පරිමාවක නිදහස් ඉලෙක්ට්‍රෝන කොච්චරක් තියෙනවද? ඒකක පරිමාවක තියෙනවා n ප්‍රමාණයක්. ඒකක ප්‍රමාණයක තියෙනවා n ප්‍රමාණයක්. එහෙනම් මෙයාගේ මුළු පරිමාව කොච්චරද? එහෙනම් අපි හොයනවා AL පරිමාවක කොච්චර තියෙනවද කියලා. එහෙනම් අපිට එනවා සන්නායකයේ ඇති මුළු නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව NaL කියලා. සන්නායකයේ ඇති මුළු නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එතකොට පුතේ අපිට එනවා කොහොමද ගන්නෙ? ඒකක පරිමාවක තියෙනවා අපිට දීලා තියෙනවා n කියලා. ඒකක පරිමාවක තියෙන n නම් අපි හොයාගත්ත මුළු පරිමාවම කොච්චරද කියලා බලන්නේ. ඒකක පරිමාවක n නම් AL පරිමාවක කොච්චරද කියලා. එතකොට අපිට එනවා සන්නායකයේ තියෙන මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපි ගත්තොත් n කියලා අපිට එයා එනවා NaL කියලා. හරිද? ඔන්න අපි දැන් ප්‍රකාශන දෙකක් අරගෙන ඉවරයි. අපි ඊළඟට හොයනවා සන්නායකයේ ඇති මුළු ආරෝපණ ප්‍රමාණය. මුළු ආරෝපණ ප්‍රමාණය අපි Q කියලා ගනිමු. මුළු ආරෝපණ ප්‍රමාණය අපි හොයනවා. මුළු ආරෝපණ ප්‍රමාණය හොයනකොට එක ආරෝපණයක් E නම්. හරිද? එක ආරෝපණයක් E නම් ඒ වගේ කොච්චරක් තියෙනවද මේක ඇතුලේ? මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. කොච්චරක්ද? මෙච්චර ප්‍රමාණය කියන්නේ n ප්‍රමාණයක් තියෙනවා. n වෙනුවට අපිට දාන්න පුළුවන් කවුද? E simple n AL. හරිද? තේරුණාද? සන්නායකයේ ඇති මුළු ආරෝපණ ප්‍රමාණය තමයි අපි කිව්වේ. එක ආරෝපණයක් E නම් මෙන්න එක ආරෝපණයක් E. ඒ වගේ ආරෝපණ කොච්චර තියෙනවද? මෙන්න මෙච්චරක් තියෙනවා. තේරුණාද? ඒ වගේ ආරෝපණ මෙච්චරක් තියෙනවා. ඒ නිසා අපි මෙයා ගෙනල්ලා මෙතන ලියුවා. මෙයා වෙනුවට මෙයා ලියන්න පුළුවන් නිසා
ENAL කියලා අපිට ආවා. හරිද? ඊළඟට අපි හොයනවා මේ ආරෝපණයකට සන්නායකයෙන් මෙතන ඉඳලා මෙතෙන්ට යන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා. මේ සන්නායකයේ මෙතන ඉඳලා මෙතෙන්ට යන්න ආරෝපණයට කොච්චර කාලයක් ගත වෙනවද කියලා ආරෝපණයකට මම ඒක මෙතන ලියන්නම්. මේක අයින් කරනවා. එක් ආරෝපණයකට සන්නායකය හරහා ගමන් කිරීමට ගතවන කාලය. ගමන් කිරීමට ගතවන කාලය අපිට එනවා පුතේ සමානයි VT. ඔයගොල්ලන්ට මතකයි සමීකරණය. අපි ඒක ගත්තාම T යුක්ත කරෝතින් S බෙදීම V කියලා අපිට එනවා. එතකොට මෙතන එනවා S කියලා අපි ගන්න කවුද? අපි ගත්ත සන්නායකය A කියලා සන්නායකයක් L කියලා දිගක් තිබ්බ එහෙනම් L දිග එන්නේ සමානයි L බෙදීම V කියලා අපිට එතන ප්‍රකාශනය එනවා. කොහොමද? L බෙදීම V කියලා අපිට එතන ප්‍රකාශනය එනවා. හරිද? එතකොට අපි ගත්තා සන්නායකය තුල එක ආරෝපණයක් ගමන් කිරීමට ගතවන කාලය. එතකොට අපිට ආවා T සමානයි L බෙදීම V කියලා. එතකොට අපි දන්නවා ධාරාව කියන්නේ ඒකක කාලයකදී ගලන ආරෝපණ ප්‍රමාණය. ඒකක කාලයකදී ගලන ආරෝපණ ප්‍රමාණයට තමයි අපි කියන්නේ ධාරාව කියලා. එතකොට මේ සමීකරණය අපි ධාරා විද්‍යුතේ පළවෙනියටම අරගන්න ඕගොල්ලන්ට මතක ඇති. හරිද? එතකොට මේකේ Q වෙනුවට අපි අරගෙන තියෙන ප්‍රකාශනයක් ENAL කියලා. T වෙනුවට දැන් ප්‍රකාශනයක් ගත්තා L බෙදීම V කියලා. මේකේ අපිට බෙදීම V උඩට ගෙනියන්න පුළුවන්. ENALV මෙතෙන්ටත් L එනවා. මේ Lට මේ L කැපිලා යනවා. පේන්නේ නැති නිසා පුතේ මම උඩින් මෙහෙම ලියනවා. එතකොට I සඳහා අපිට ප්‍රකාශනයක් එනවා ENAV කියලා. ENAV කියලා. මේක අපි මතක තියාගන්න ලේසි විදිහට වෙනස් කරනවා. I සමානයි VANE කියලා. එතකොට අපිට එනවා van කියලා අපිට මතක තියාගන්න පුළුවන්. I සමානයි VANE කියලා එන ඔන්න ධාරාවට ප්‍රකාශනයක් සන්නායකය තුල. V කියන්නේ ඉලෙක්ට්‍රෝන වල ප්‍රවේගය. මේ ප්‍රවේගයට තමයි අපි කියන්නේ ප්ලාවිත හේවත් ප්ලවන ප්‍රවේගය කියලා. ඊට පස්සේදී A කියන්නේ හරස්කර ශේෂඵලය සන්නායකයේ N කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව E කියන්නේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. ඔයගොල්ලෝ 1 2 3 කියලා දාලා මේකට 4 දාලා මෙහෙම ලියාගෙන ඇවිල්ලා මෙතනින් ඉවර කරගන්න. ඔන්න ඔයගොල්ලන්ට මම දැන් ලෝහ සන්නායකයක් තුල ධාරාවක් ඇති වෙන්නේ කොහොමද? ප්‍රතිරෝධය කියන්නේ මොකක්ද ඒක ඇතුලේ? ඒ වගේම කම්බිය රත් වෙන්නේ ඇයි කියලා වගේම මෙන්න ලෝහ සන්නායකය තුල ගමන් කරන ධාරාවට ප්‍රකාශනෙත් අරගෙන ඉවරයි. හරිද? මේක ඕනනම් මම තව එක සැරයක් ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම්. මෙහෙමයි වෙන්නේ. සන්නායකයේ මුළු පරිමාව තමයි අපි ඉස්සෙල්ලම හොයන්නේ. සන්නායකයේ මුළු පරිමාව හොයන්නේ කොහොමද? හරස්කඩ වර්ගඵලය දිගෙන් වැඩි කරලා. හරස්කඩ වර්ගඵලය අපිට A කියලා දුන්නා. දිග දන්නවා AL කියලා ආවා. එතකොට සන්නායකයේ ඇති මුළු නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපි හොයනවා. අපිට දුන්නා නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඒකක පරිමාවක තියෙන n කියලා. ඒකක පරිමාවක නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව n තියෙනවා නම් මෙන්න අපේ දැන් හොයන්න ඕන මුළු පරිමාව ඒකක පරිමාවකෙන් නම් මුළු පරිමාව AL වල තියෙනවා NAL කියලා. අපි යාගත්ත කැපිටල් N විදියට කැපිටල් N කියන්නේ සන්නායකයේ තියෙන මුළු නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි NAL කියලා ආවා. හරිද? ඊට පස්සේ අපි හෙව්වා සන්නායකයේ ඇති මුළු ආරෝපණ ප්‍රමාණය. එක ආරෝපණයක් අපිට දුන්නා E කියලා. එතකොට එකක් නම් මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. හරිද? ඒ නිසා අපි ආප් ගත්තා. මෙයා මෙතෙන්ට ගත්තා. මෙයා වෙනුවට මෙයා දාන්න පුළුවන් නිසා ENA කියලා අපිට ප්‍රකාශනයක් ආවා. ඊට පස්සේදී අපි හෙව්වා මේ සන්නායකයේ මෙතන ඉඳලා මෙතෙන්ට එක ආරෝපණයක් ගමන් කරන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා මෙන්න අපිට කාලය ආවා L බෙදීම V කියලා. ඊට පස්සේ අවසානයේ අපි දන්නවා ධාරාව කියන්නේ ඒකක කාලයකට ආරෝපණය. එතකොට අපි Q බෙදීම T කියන සමීකරණය අරගෙන Q අපිට දීලා තියෙනවා. T අපි අරගත්තා. අපි ඒ අනුව ප්‍රකාශනයක් අවසානයේ ගත්තා I සමානයි VANE කියලා ධාරාවට. සන්නායක තුල ගමන් කරන ධාරාවේ ප්‍රකාශනය I සමානයි VANE.